චෛත්‍ය ජාතකය. ඒ චෛත්‍ය ජාතකය තමයි බොරු කිව්වොත් විපාක එන හැටි තියෙන්නේ. මේ ලෝකේ කවදාවත් බොරුව කියපු නැති දවසක් තිබ්බා. කිසි කෙනෙක්. ඒ කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු අසංකේයයි. අසංකේයයක් ආයුෂ තියෙන කාලේ ලෝකේ බොරුව නැහැ. ඒ කාලේ ලෝකේ පළවෙනි බොරුව කිව්වේ චෛත්‍ය රජුරෝ. චෛත්‍ය රජුරෝ කිව්වා බාල කෙනාට පුරෝහිත පවුලේ බාල කෙනාට කාරක ලම්බ කියලා ඔහුට කිව්වා ඔබ වැඩිමාල්ව හිටපු කපිල ඍෂිතුමාට කිව්වා ඔබ බාලයි කියලා. අයියට මල්ලි කිව්වා මල්ලිට අයියා කිව්වා ඕක තමයි ලෝකේ පළවෙනි බොරුව. ඒ බොරුව නැති යුගයේ බොරුව කියපු ගමන් දිට්ඨ ධම්මවේදිනේ විපාක ආවා. ඒ තමයි ඒ රජුරු අහසින් ගියා. අහසින් යන්න බැරුව පොළොවට පාත් වුණා. ඒ රජුරන්ගේ මුඛයෙන් නිල් මානෙල් සුවඳ හැමුවා. මා කුණු වෙච්ච බිත්තරයක ගඳ කටෙන් ආවා. ඒ රජුරන්ගේ හතර පැත්තේ දෙවිවරු 4 දෙනෙක් හිටියා. ඒ 4 දෙනා දාලා ගියා අර එක වචනෙට. ඊට පස්සේ ඒ රජුරන්ගේ ඇඟෙන් සඳුන් සුවඳ හමන එක නැති වුණා. කපිල ඍෂිතුමා කියනවා රජතුමනි බොරු කියපු ගමන් දෙවිවරු තමන්ව දාලා යනවා කියලා. ආකාශේ ඉඳ බෑ කියනවා කටෙන් දුක දහමනවා කියනවා ඒවා විපාක කියනවා. මතක තියාගන්න පචහලහලා බොරු කියා දේවාල වල පඳුරු 1000ක් ගැට ගැහුවත් දෙවියෙක් නම් බලන්නේ නැහැ. තමන් කියන්නේ ඇත්ත නම් තමන් අවංකව නම් මේ හෘද සාක්ෂියේ තමන්ගේ පිවිතුරු හදවත නැමැති දෙවුලේ සත්‍ය වචනේ නැමැති පඳුර ගැට ගහන්න 33 කෝටියක් දෙවිවරු උදව් කරනවා. ඔහුට හෝ ඇයට සත්‍ය වචනේ නිසා. තමන්ගේ මිනිසයා තමන්ව සැක කරන්නේ බොරුවට නම් තමන්ගේ බිරිඳ තමන්ව සැක කරන්නේ බොරුවට නම් ඒ බොරු ඔප්පු කරන්න ඔවුන් කියන අසාධාරණ කතා ඔප්පු කරන්න දේවාල වල යන්න ඕනේ සත්‍ය ගන්න ඉස්සරහට. හැබැයි මේ දේවාල වලිනොත් කියන පච හැටියට ඒ වාගේ තැන්වල දෙවියන් නම් ඉන්න බෑ. මොකද පච කියන තැන බොරු කියන තැන දෙවිවරු ඉන්නේ නැහැ කියලා ධර්මයේ තියෙනවා. දෙවියන්ගෙන් උපකාර ගන්න බෑ බොරු කියා. සත්‍ය වචනේ කියන්න ඕන. දැන් මං කියන්න හැදුවේ ඔන්න බොරු කීමේ විපාකයක් තමයි කියනවා. පළවෙනි එකක් තමයි කියනවා දරුවෝ උපදින්නේ නැහැ කියලා. දරුවෝ හැදෙන්නේ නැහැ බොරු කීමේ විපාක. මේ ජීවිතේ නෙවෙයි සසරේ. දැන් අපි කියමුකෝ ඔන්න අපි ඔන්න මාධ්‍යනුයි අරක මේක අහනවා වඳ පෙති දෙනවා කියලා. එතකොට ඔන්න වඳ බෙහෙතක් කැවිලා ඔන්න ඇඟට කැවිලා මේ ඒක ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙනකොට බෞද්ධික වශයෙන් ඒ විලාවට සසරේ බොරු කියපු කර්මයකුත් තියෙනවා නම් ඉදිරිපත් වෙලා වඳ කළා දානවා. මෙතන වෛද්‍යවරු ඉන්න නිසා ස්පිරිතාලට සම්බන්ධ සමහර පිරිස ඉන්න නිසා සමහර අය දරුවෝ හදන්නේ නැහැ කියලා කාලයක් ඉඳලා එයාලවත් දන්නේ බඩෙන් දරුවෙක් හැදිලා. බලෙන් පාලනය කරන්න ගිහිල්ලවත් දරුවෝ උපදින එක වළක්වන්න බෑ. මතක තියාගන්න අනිවාර්යයෙන්ම දරුවන් නැති බවක් වේද සසරේ බොරු කියපේ කිව්ව විපාකයක් බණ පොතේ තියෙනවා. දැන් අපි බොරුවක් කිව්වොත් සසරේ යම් දවසක ඒ බොරුව මුල් කරගෙන දරුවෝ නැතුව පවුල් කණ්ඩ වෙනවා. පින් තියන අය වෙත්නම් කුසල් වලට කැමති අය වෙත්නම් සංසාරේ කර්ම දැන් විඳවද්දී ආයෙ ජීවිතයකට කර්ම ගෙනියන්න එපා. ඊට පස්සේ තියෙනවා වෙන කර්මයක් ඉදිරිපත් වෙලා ඔන දරුවෙක් උපදිනවා. එතකොට බොරු ඒ කර්මයට පුළුවන් කියනවා ඒ උපදින දරුවා කෙල්ලෙක් කරවන්න. බොරු කියන එකේ කර්මයේ බලපෑමක් තියෙනවා කියනවා පවුලකට දුවෙක් උපද්දවන්න. එහෙනම් යම් පවුලක කෙල්ලෙක් ඉපදුනොත් දුවෙක් ඉපදුනොත් අනිවාර්යෙන් ඒ අම්මයි තාත්තයි සංසාරේ බොරුවක් කියපු එකේ කර්මයේ මුල් වෙලා තියෙනවා ඒකට. අපි භෞතික දේවල් ওই විදිහට තියෙද්දී කර්මයේ නැමැති දෙයින් ඒ වගේ බලපෑමක් කරනවා. බොරු කියන එක මුල් කරගෙන පුතාලා ඉපදෙන්නේ නැහැ කියනවා.
යම් පවුලක පුතෙක් ඉපදුනොත් එහෙනම් සසරේ අනිවාර්යෙන් ඒ අම්මයි තාත්තයි සත්‍ය වචනයක් කතා කරපු කර්ම බලවේගයේ ඉපදිච්ච දරුවට වැඩ කළා. තව කියනවා ඒ බොරු කීමේ විපාක තමයි කියනවා ඔන්න දරුවොත් හැදෙනවා කියනවා. මොනවා හරි තවත් කර්ම තියෙනවා එකක් නෙවෙයිනේ. එකක් නෙවෙයිනේ ගොඩාක් කර්ම බලවේගයකට මේ සත්‍යය අහුවෙලානේ තියෙන්නේ. ඔන්න දරුවෝ උපදිනවා. පුතාලත් හැදුනා. ඒ බොරු කීම නැමැති කර්මයේ මුල් කරගෙන උපන් දරුවෝ තමන්ව රකින්න නැතුව පෝෂණය කරන්න නැතුව දාලා යනවා කියනවා. එහෙනම් දරුවන්ගෙන් සැලකිලි නැති අම්මලා තාත්තලා නිකම් මේ බෝධින් වහන්සේලා චෛත්‍ය ගැන දේවාල වටේ රවුම් ගගහින්ට හේතුවක් නැහැ. තමන්ම සසරේ කියපු මොසාවක විපාකය. ඒ විතරක් නෙවෙයි බොරු කීමේ විපාකය තමයි කියනවා උරුමෙන් එන ඉඩම් වල ඉන්න බෑ කියලා. දැන් ගොඩාක් අය ඉගෙනගෙන ওই ළමයි කොළඹ යනවා රට යනවා අම්මලා තාත්තලා විතරයි මේ ගෙවල් ඔහොම වල් වැදිලා යනවා ගමේ. අපි කියනවා යාළුවා ඉගෙනගෙන ඉහළට ගියා කියලා. ඉගෙනගෙන ඉහළට ගියා කියන එක භෞතික වශයෙන් අපි කතා කරාට මුල් උරුමේ දෙමව්පියොත් එක ගෙදරක ඉන්න බැරි වෙන්න දුන්න බලවේගය තමයි සංසාරේ බොරුවක් කියපු එක. මොකද ඒ චේතිය රජුව බොරු කිව්වට පස්සේ කපිල ඍෂිතුමා ඒ චේතිය රජුරන්ගේ පුතාලා 5 දෙනාට කියනවා පුතේ උඹලට මේ රාජධානිය දැන් උරුම නැහැ කියනවා. තාත්තා බොරු කිව්වට පස්සේ මේ භූමිය උඹලට ඉන්න බෑ කියලා. එහෙනම් ගෙදරින් අම්මා තාත්තා තනි වෙලා දරුවෝ ඈතට ගිහිල්ලා නම් අනිවාර්යෙන් පචහලපු ගෙදරක්. එතකොට තමන් බොරුවක් කියලා තියෙනවා නම් අනිවාර්යෙන් සංසාරේ කර්ම එනවනේ. තමන් බොරු කියලා තියෙනවා නම් සංසාරේ කවදා හරි තමන්ට හොරෙන් හරි වඳ බෙහෙතක් අවු වුණොත් අර කර්ම බලවේගය ඇවිල්ලා තමන් වඳ කරනවනේ. තමන් බොරුවක් කියනවා නම් සංසාරේ පුතාලා කැමැත්තෙන් ඉදිද්දෙන් දරුවෝ හැදුනොත් දුවලම වෙනවනේ. තමන් බොරුවක් කියලා නම් බොරු කියනවා නම් සංසාරේ දරුවන්ගෙන් සැලකිලි බලාපොරොත්තු වුණත් දරුවෝ තමන්ව දාලා යනවා නේ. තමන් බොරු කියලා නම් පාරම්පරික ඉඩම් වල තමන් ඉන්න කැමති වුණා. තමන්ව ඒ ඉඩම් වලින් ඈත් යනවනේ ඈතට. එහෙනම් බොරු කීමෙන් කර්මය කවදා හරි විඳින්න වෙනවා. ඒ වුණාට කිසිම බයක් සැකක් නැතුව මිනිස්සු පච කියනවනේ. කිසිම බයක් සැකක් නැහැනේ බොරු කියන්නේ. දැන් තේරෙනවද මේ ලෝක සත්වය කර්ම චක්‍රයට අහු වෙලා තියෙන්නේ? ගැලවෙන බොරු. බුදු කෙනෙක්ගේ ධර්මය අහන්න නැතුව වැරදි හදා ගන්න නැතුව මේකෙන් ගැලවෙනවා බොරු. ඒ නිසා පින්වත්නි හැබැයි බොරුවේ මෙවැනි ආදීනව තියෙනවා කියලා අහලා තිබ්බොත් බොරුවේ මෙවැනි ආදීනව තියෙනවා කියලා අහලා තිබ්බොත් යම් දවසක ඕක මතක් කරලා එක බොරුවක් හරි නතර කරගනි. එදාට මතක තියාගන්න මම මේ බොරුව කියන්නේ නැතුන් අද වලක්ව ගත්තේ එදා බණ අහපු නිසා කියලා. නැවත බණ අහනවා නම් හැමදාම බණ අහනවා නම් කොච්චර වැරදි අපේ ජීවිතෙන් ඈතට යයිද?